සයිබර් ෂිෆ්ට් YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි බලන්න යන්නේ බිස්නස් WhatsApp එකක් හරියට හදාගන්න කොහොමද කියලා. ඉතින් එහෙනම් මේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳී සිටින්න කියලා මතක් කරනවා. සයිබර් ෂිෆ්ට් YouTube නාලිකාව ඔබ තාම subscribe කරලා නැති කෙනා නම් දැන්ම subscribe කරන්න, like කරන්න, share කරන්න. මේ වීඩියෝ එක හොඳයි නම් පහලින් comment එකක් දාගෙන යන්න කියලා මතක් කරන ගමන් අපි යන් වීඩියෝ ඉස්සලාම් guys අපි මේකේ Play Store එකට ගිහිල්ලා Play Store එකට ගිහිල්ලා අපි search bar එකේ search කරගන්න ඕනි. business WhatsApp කියලා සර්ච් කරගත්ත පස්සේ මෙන්න මේ වගේ දෙවනියට එන business WhatsApp එක අපි ඉන්ස්ටෝල් කරගන්න ඕනි. මෙන්න මෙතන තියෙන මේ නිල් පාට ඉන්ස්ටෝල් කියලා තියෙන බටන් එක. මේ විදිහට ඉන්ස්ටෝල් කරගත්ත ගමන් මෙන්න මේ විදිහට පෙන්ඩින් වෙලා ලෝඩ් වෙනවා. ඊට අපි පොඩ්ඩක් ඉමේජ් චෙක් කරලා බලමු. ඊට පස්සේ guys ඔන්නෝම ලෝඩ් වෙලා නම්බර් කවුන්ට්ලා ඩවුන්ලෝඩ් වෙනවා. ඊට පස්සේ guys ඔන්නෝම ඩවුන්ලෝඩ් කරලා ඉවරනට පස්සේ ඕපන් කියලා බටන් එකක් අපි ප්‍රෙස් කරමු. ඊට පස්සේ guys business WhatsApp එකේ ඉමේජ් එක වැටලා මෙතනින් මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා WhatsApp business කියලා. මෙතනින් කොළ පාට බටන් එකක් තියෙනවා agree and continue කියලා. ඉතින් අපි ඒක ප්‍රෙස් කරමු. ඊට පස්සේ guys ඔයා දැන්ටමත් WhatsApp app පාවිච්චි කරන කෙනෙක් නම් ඒකේ නම්බරේ වැටලා තියෙනවා. ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි user different number කියලා පාවිච්චි කරන්නේ වෙන නම්බර එකකට. ඊට පස්සේ අපි guys නම්බර එක හගමු. ඊට පස්සේ guys connecting කියලා වැටලා පොඩ්ඩක් load වෙනවා. ඊට පස්සේ guys මෙතන message එකක් එනවා. මෙතන yes කියලා දීලා මෙතනින් ආයෙ මේ වගේ message එකක් එනවා. ඉතින් මෙතනින් continue කියලා දෙනවා. ඊට පස්සේ guys මෙතනින් allow දෙනවා. මෙතන උත් allow දීලා මේ වෙනාට පස්සේ guys request and call කියලා එන්නේ message එක. ඒ කියන්නේ guys ඔයාගේ code එක call එකක් මාර්ගෙන් ගන්න විදිහ තමයි මේ. ඊට පස්සේ guys මෙන්න මේ වගේ WhatsApp එකෙන් call එක එනවා. අපි guys ඒක කට් කරමු. ඊට පස්සේ guys දැන් ඔයා message එකක් මාර්ගෙන් ගන්න කෙනෙක් නම් ඔයාලට මේ පුළුවන් මෙතන didn't receive code කියලා තියෙන කොළ පාට අකුරු ගහලා තියෙන එක සැරයක් ක්ලික් කරන්න. ක්ලික් කරේ ගමන් මෙන්න මේ වගේ receive new SMS missed call voice call කියලා දෙනවා. ඉතින් අපි පළවෙනි එක දාගෙන continue කරනවා. ඊට පස්සේ sending code කියලා වැටලා මෙන්න මේ විදිහට automatically මේක verify වෙනවා. ඊට පස්සේ guys verified කියලා message එකක් ආයෙලා මෙතනින් continue කියලා දෙමු. ඊට පස්සේ guys මෙතනින් allow දෙන්න ඕනි. මෙතනින් allow all කියලා දීලා මෙන්න මේ විදිහට නම දීලා ඔයාලට business එකට අවශ්‍ය නම type කරලා මෙතනින් business name එක දෙන්න ඕනි. ඉතින් next කරලා මෙතනින් ඔයාලට අවශ්‍ය category එක. ඒ කියන්නේ shopping and restaurant නම් finance නම් grocery stores නම් education නම් එහෙම මම දාගන්න education travel and transportation. තව අපිට ඕන නම් category search කරගන්න පුළුවන්. මම art and environment කියලා දාගන්නවා. මම ආග දාගන්නවා photographer කියලා. ඊට පස්සේ guys photographer and videographer කියලා තියෙන්නේ. ඉතින් අපි ඊට පස්සේ මෙන්න මේක next කරගමු. ඊට පස්සේ add your business hour කියලා දෙකක් තියෙනවා. ඊට පස්සේ අපි always open කියලා දාලා මෙන්න එහෙම tick ටික යන ඔයාලට business එකක් කරන්න කෙනෙක් නම් ඔන්න ඔහොම මේව කරලා අපි add your profile photo කියලා තියෙනවා. ඉතින් අපි ඒකත් දෙමු. ඊට පස්සේ guys අපි image එකක් choose කරගන්න වෙනවා. අපි මම මේ photo එක choose කරගෙන photo successful කියලා වැටලා මෙතනින් next දෙනවා. ඉතින් අපි ඊට පස්සේ මේ උඩින් skip දීලා ඉස්සරහට යනවා.
ඔගේ ආරක්ෂාව වැඩි කරගන්න නම් මෙතන පාස්වර්ඩ් එකක් දෙන්න පුළුවන්. paste fingerprint screen lock දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් අපි skip කරගන්නවා. pass key කියලා වැටලා installing කියලා වැටලා මෙතන පොඩක් load වෙනවා. ඊට guys message එකක් එනවා අපිට initializing කියලා වැටලා please wait a moment කියලා. ඊට පස්සේ guys අපේ WhatsApp එක මෙතනින් get started කියලා දෙන්න ඕනේ. තුන ගමන් guys chat කරන්න ඕනේ අපේ profile මේව ටික වෙන්නනවා contact එක. අපි ඕන කෙනෙක් තෝරගෙන chat කරමු. දැන් guys සාර්ථකවම business WhatsApp account එක හදලා ඉවරයි. ඉස්සලා guys අපි යට තියෙන function ටික බලා ගන්න පුළුවන්. chat කියලා එකක් තියෙනවා. අපි chat කරන එක. ඊට පස්සේ guys call කියලා එකක් තියෙනවා. අපි එහෙන් ගත්ත call සහ අපි එහෙට ආවපු call මෙතන සඳහන් වෙනවා. ඉතින් අපි ඒ call at contact විදිහට මේ කරන්න පුළුවන්. ඊට පස්සේ update කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ guys status කියන එක. ඊට පස්සේ tools කියලා එකක් තියෙනවා. අපි මෙතනින් catalog orders label grading message away message quick reply profile Facebook and Instagram කියලා ගොඩක් function ටිකක් සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔයගේ WhatsApp එක කියන්නේ ඔය business එකට අදාළව මේක කරගන්න පුළුවන්. ඊට පස්සේ guys මෙතන මේ new group කියලා එකක් තියෙනවා. අපි ඒක touch කරගෙන බලමු. touch කරගම group එකක් හදන්න පුළුවන් contact එකතු කරලා. ඊට පස්සේ guys ආය කැල්තුණු touch කරලා new broadcast කෙනකින් broadcast හදන්න පුළුවන්. ඊට පස්සේ guys ආය click කරමු. ඊට පස්සේ community හදන්න පුළුවන්, label හදන්න පුළුවන්. ඊට පස්සේ linked device කියන්නේ වෙනත් device එකකට මේ WhatsApp එක link කරන්න පුළුවන්. ඊට පස්සේ status message orders. ඊට පස්සේ අපි setting කියන එකට ගියා ගම යටින්ම දෙන invite contact help and language කියන්නේ language එක මාරු කරගන්න පුළුවන් අපිට. storage and data networks used කරන විදිය notification අපිට ඊට chat කියන එකට ගියාට පස්සේ guys මෙතන dems එකට ගිය ගම light dark කරගන්න පුළුවන්. ඊට පස්සේ wallpaper මාරු කරගන්න පුළුවන්. font size එක මේක කරන්න පුළුවන්. auto play animated image enter is send. මෙතනින් guys අපි back වෙනාම පස්සේ ඊට පස්සේ තියෙනවා guys අපේ profile එක touch කරගත්ත ගමන් අපිට banner එක සහ අපේ profile picture එක මෙන්න මේ තියෙන camera icon එකෙන් වෙනස් කරගන්න පුළුවන්. අද ගෙන අපේ වීඩියෝ එක වැදගත් වෙන්න කියලා හිතනවා. ඉතින් වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එකට like එකක් දාගෙන යන්න.